ලංකාවේ මේ වෙදි ගන්න තියෙන හොඳම Apple ෆෝන් එක මොකද්ද? Apple වල ගෙවන ගානට සාධාරණ ෆෝන් එක මොකද්ද? එතකොට iPhone 17 Pro Max එක ගැනද මම මේ කියන්නේ නෑ බං. හරි මේ වීඩියෝ එකට යන්න කලින් මේක අහන්නකෝ. ලංකාවේ මේ වෙනකොට ආපු official Windows සහ Office keys ගන්න පුළුවන් සුපිරිම ඩිස්කවුන්ට් ඔෆර් එක මට සෙට් වෙලා තියෙනවා. ඉතින් keysfan.com එකෙන් මම ඒකේ ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ලින්ක් එක ඇතිපල්ලා ෆුල් වීඩියෝ එක බලන්න. ඉතින් මේ keysfan.com එකෙන් ඔයාලට 62 152 ඩිස්කවුන්ට් එකද Office 2021 Office 2019 Windows 11 Windows 10 වගේ keys පට්ට මඩුවට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔයාගේ අලුතෙන් හදන PC එකට නැත්නම් ඔයාගේ ලැප් එකේ තියෙන Windows වලට ඔරිජිනල් key එකක් අවශ්‍ය නම් යන්නේ site එකට ගිහිල්ලා ඔයාගේ key එකක් දැම්ම buy කරගන්න. මොකද ඒක මාරම recommend site එක. ඉතින් මගේ කලින් වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් මේක ගැන දැනගන්න ඕන. හරි දැන් යමු මොකද්ද මේ ෆෝන් එක ගැන කතා කරමු. ලංකාවේ මේ විදි ගෙවන ගන්න සාධාරණම Apple ෆෝන් එක විදියට මම දකින්නේ කියන කලින් ඒකේ තියෙන ෆීචර්ස් ටිකුත් කියන හැබැයි මම මේක ෆුල් රිවිව් එකක් කරන්නේ නැහැ. මොකද ඇතිනක රිවිව් බලා ගන්න පුළුවන්. කැමරා ෂටර් බටන් එක තියෙනවා. මේ කැමරා ෂටර් බටන් එක. කැමරා ෂටර් බටන් එක. අන්න ඒක තියෙනවා. හරිද? එතකොට Apple AI features support කරනවා. මම මේකෙදි 11 watt 12 watt 13 ගැනවත් කතා කරන්නේ නැහැ මචං. කෙලින්ම කියන iPhone 16 Pro Max එක ගැන කතා කරා. 15 Pro Max එකත් සුපිරි. අන්න ඒ කියන්නේ ඒකත් මරු. මේ වෙලාවේ ඒ ගෙවන ගන්න පුළුවන්. iPhone 16 Pro Max එක තෝරන්න හේතු. තව අවුරුදු අඩුම 5ක්වත් ගෙවන ගන්නට අද ෆ්ලැග්ෂිප් එකක් ගන්න අද හෙට මාරු කරන්න නෙමේ. සාමාන්‍ය කාලයක් ඇද ගන්න. අවුරුදු 5ක්වත් කිසි කැතක් නැතුව කිසි ගින්නක් නැතුව iPhone 16 Pro Max එක ඇද ගන්න පුළුවන්. Apple AI features support කරනවා. performance drop වෙන්නේ නැති හොඳ processor එකක් දැනට තියෙනවා. හරිද? දැනට තියෙනවා. ඒ කියන්නේ iPhone 15 13 වගේ 12 13 11 ඔය වගේ ෆෝන් වල තියෙනවා. හරිද? හැබැයි ඒක දැන් ගොඩාක් කන්නේ ඇවිල්ලා. ඊට වඩා මේක සෑහෙන හොඳයි ගෙවන ගානට. iPhone 17 එකට වඩා සෑහෙන ඩියුරබල්. මම ඔන්න ඕකයි හේතුව iPhone 17 Pro Max එක රෙකමන්ඩ් නොකරන්න. iPhone 17 Pro Max එක කියන්නේ ඔව් performance size 100 දශම ගානේ 100ට ගානකින් පොඩ්ඩක් වෙවිලා. හැබැයි ඒක අපිට ඇහැට දැනෙන්නවත් අපේ අතට දැනෙන තරම ලොකු වාව් වැඩිවිල්ලක් නෑ මචං. කැමරා performance උත් වැඩි වෙලා. හැබැයි යාලා කොලෙන් ගාන කියනවා. හැබැයි අපිට ඒක ලොකුවට දැනෙන්නේ නෑ. 16 Pro Max එක දෙක අරගෙන වීඩියෝ දෙකක් රෙකෝඩ් කරොත් ලොකු වාව් වැඩිවිල්ලක් නෑ. ඒක සාපේක්ෂව වැඩි වෙලා. බැටරිය සාපේක්ෂව වැඩි වෙලා. ඒතර බැටරි ලයිෆ් එකත් සාපේක්ෂව වැඩි වෙලා. හැමදේම සාපේක්ෂව. හැබැයි දැනෙන තරම් durability අඩු වෙලා. ඉතින් අන්න ඒකයි මම 17 Pro Max recommend කරන්නේ නැත්තේ. 17 එකේ aluminium frame එක ලස්සනයි but scratch වෙනවා, සෑහෙන ඉක්මනට dent වෙනවා, colors වෙනස් වෙනවා, සෑහෙන issues ගොඩක් තියෙනවා. ඉතින් iPhone 17 AI එක කියන්නේ 17 යන්නේ මේ iPhone AI එක ඇත්තටම ඊට වඩා මාර විදිහට හොඳ ෆෝන් එකක් මම 17 Pro Max එකට වඩා. ඔන්න ඔය හේතුව තමයි මම 17 Pro Max එක මේ වෙලාවේ හොඳම ෆෝන් එක කියන්නේ නැත්තේ. මම ගෙවන ගානට පට්ට අසාධාරණයි. ඉතින් iPhone 16 Pro Max එක මේ වෙලාවේ පට්ටම සුපිරි මේ වෙලාවේ ලංකාවේ ගන්න දෙන. හැබැයි මේ වෙලාවේ ලංකාවේ පට්ටි ස්කෑම් ටිකකුත් යනවා. iPhone 16 Pro Max එක මේ වෙලාවේ ලංකාවේ දෙන US version එකේ SIM දාන්න පුළුවන්ලු. US version එකේ කවදා SIM දාන්න ආවේ නෑ මචං. US version එකේ SIM දාන විදිහට SIM cut out කරලා එවනවා නම් අනිවාර්යව චීනයට ගිහිල්ලා හරි කොහෙට හරි ගිහිල්ලා ඔගේ housing මාරු වෙලා SIM එක දාන විදිහට හදලා දෙනවා. තමයි motherboard අනිවාර්යයෙන් එහෙම කරනවා motherboard repair එකක් යන්නම ඕනේ. හරිද? SIM දාන SIM tray එක දාලා ඒකේ wire ටික දාලා jump කරලා මොන හරි කරලා motherboard repair එකක් යා යුතුයමයි. හරිද? US original phone එකේ එහෙම කරනවා නම් housing මාරු වෙ යුතුය. හරිද? ඒ කියන්නේ function එක ගන්න housing මාරු වෙ යුතුය. එහෙම නැතුව කිසි වෙලාවක US version එකේ SIM දාන version එකක් ගන්න හිතන්න එපා. මොකද ඒක අනිවාර්යයි අර විදිහට repair එකක් කරලා දින. එතකොට ඔයාලට ගෙවන ගානට බඩු බනිස්සීමේ හැකියාව තියෙනවා. US version එකක් ගන්න Mobitel, Hutch, Dialog ඔය ඔක්කොම eSIM දෙන්නවා. ඉතින් ඒතකොට US version එකේ SIM tray එක නැහැ කියලා හිතන්න එපා. ඒක ගන්න ඒක අවුලක් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට අර මේ බොරුවට SIM එක දාන එක ගන්න එපා. ඒක මම personally මම දකිනවා ඒක repair එකක් කරලා තියෙන. කියන්නේ housing මාරු කරලා අනිවාර්යයෙන් motherboard එකකින් repair එකක් කරලා දෙනවා. ඒකින්ද ඒක ගන්න එපා මචං. එතකොට US version එකේ SIM දාන එකක් තියනවා කියන්නේ මේක ටොපියක් ලොකු ලණුවක් අහුවෙන්න එපා. ඒ මදිවට මේ වෙලාවේ ලංකාවේ මාකට් එකේ ගොඩක් වෙලා රිෆර්බිෂ් ෆෝන්. ඒ කියන්නේ water damage අරා මේව සෑහෙන්න හදලා එන්න පුළුවන්. මොකද මේ තියෙන price range එකත් එක්ක. මේක ඇත්තටම වනින් නැද්ද නේද? ලංකාවේ ලොකු YouTuber කෙනෙක්. ඒ කියන්නේ tech reviewer කෙනෙක්. US ඒ කියන්නේ එයාට මොකක් shop එකකින් මේ US version එකේ SIM දාන එක ගැන එයා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක දැක්ක ගමන් මම දැක්ක දේ තමයි ඒක අනිවාර්යයෙන් අර විදිහට repair එකක් පිය යුතුය. මෙහෙම නැතුව කිසි වෙලාවක US version එකේ SIM දාන මොඩල් එකක් ආවේ නැහැ. ඒ මතර මේ විදිහේ මොඩල් එකක් හදනවා නම් ඒක official විදිහට නෙමෙයි. ඒක අනිවාර්යයෙන් වෙනම විදිහකට හදපුවා. එහෙම නැත්තම්
චයිනිස් ඒ කියන්නේ SIM දාන version එක US විදියට kernel හරි OS හරි මොන හරි වෙනස් කරලා ඒ විදියට ඒක වෙනස් කරලා. ඉතින් ওই දෙකෙන් එකක් අනිවාර්ය විය හැකියි. කියන්නේ repair එකක් වෙලා තියෙනවා අනිවාර්ය US version එකේ SIM දාන එකක් තියෙනවා නම්. ඕකට warranty දෙනවා කියනකොට shop warranty නේ. කිසිලාක official warranty නෙමෙයි. ඒතකොට ඒකින්ද ගන්න දේ හරි trusted හරි හොඳ තැනකින් ගන්න. මම අර ෆෝන් එක හොඳ නැහැ කියන්නේ. හැබැයි ඒක repair එකක් කරපු එකක්. අනිවාර්ය ඒක ජල්තරයක්. ඉතින් ටින්කිරි ගන්න එපා. කරන දේ හරියට ගන්න. ගෙවන ගානට වගේ මුදල් ඒක රැක ගන්න. ඊළඟට iPhone එකේ තව මම දකින්න දේ කියන්නේ US version එක පොඩ්ඩක් ගණන් අඩුයි කියන SIM tray නැති හින්දා. හැබැයි US version එක කිසිම අවුලක් නැහැ. හොඳයි. අපිට eSIM support කරන ලංකාවේ eSIM තියෙනවා. ඉතින් US version එක ගන්න. ඊළඟට version ගැන ලොකුවට හිතන්න එපා. මොකද ගොඩක් version ගොඩක් දුරට හරි සමාන අර වගේ බොරු SIM දාන version වලට වඩා. අපේ කට්ටිය iPhone එකක් ගන්නවා නම් iPhone එකේ අර කට්ටිය වාසන මේ ආරක්ෂාවට කියලා කැමරා රින් එකට අර කැමරා ප්‍රොටෙක්ටර්ස් අරන් මේවා ගහනනේ. iPhone එක ප්‍රධාන වශයෙන්ම ගන්න අපි කැමරා ෆෝකස් කරලා. එතකොට ඒකේ කැමරාවේ ගොඩාක් ක්වොලිටිය අඩු වෙනවා අර අපි ගහන බොරු ප්ලාස්ටික් කෑලි වලින්. ඒකින්ද ඔයා කැමරා ප්‍රොටෙක්ටර්ස් යූස් කරනවා නම් මම කියනවා ඒවා නැතුව පුළුවන් තරම් යූස් කරන්න. මොකද ඒකෙදි ඔයාගේ කැමරාවේ ලැබෙන ක්වොලිටිය ගොඩක් වැඩි. හැබැයි ඔයා බොරුවට අර off එකට නම් iPhone එක ගත්තේ අවුලන්නේ ඔයා ඒක පාවිච්චි කරන්න. මම කිසි දෙයක් කියන්නේ නැහැ. show off එකට පාවිච්චි කරපන්. වැඩක් ගන්න බලනවුන් ඒක නැතුව වැඩක් ගනින්. මොකද ඒකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරි. එතකොට iPhone 17 එක මම ඇත්තටම කිව්වා ඩියුරබල් අඩුයි. මම මේක ෆුල් රිවිව් එකක් කරන්නේ නැහැ කිව්වා වගේ. මොකද ෆුල් රිවිව් එකක් කරන්න තරම් මේක නෑ. මොකද ඇති තරම් මේකේ රිවිව්ස් තියෙනවා. ඔයාලත් ෆෝන් එකක් ගද්දි අර දෙක කරන්න. ඒ වගේම ඔයාලත් අර ඔෆිස් කීස් අරම සෙට් එක ඕන නම් keysfan.com එකට යන්න පට්ටම ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා බලන්න. මගේ කලින් වීඩියෝ එකේ තියෙන link description එකේ link ටික තියෙනවා. ගිහිල්ලා ඔක්කොම බලන්න. එහෙනම් subscribe කරලා follow කරලා comment එකකුත් දාන්න ඔයාලගේ අදහසුත්. අර වගේ හොර වලට අහු වෙන්න එපා. මම මේ වීඩියෝ එක ඇත්තටම කරේ මේ වෙලාවේ සාධාරණ ෆෝන් එකේ එක. හැබැයි මේ වෙලාවේ හොර වැඩක් යනවා. ඉතින් අනන් ඒකයි. මොකද මම දකින්න දේ කියලා. මොකද මම හැම වෙලෙම මම මේ වගේ earn කරනවට වඩා මම මගේ දැනුම share කරන්න තමයි මේක කරන්නේ. මොකද අපි ගොඩ නැගෙන්න ඕනේ. අපිමයි අපිව ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ. මොකද අපි අපිට විතරයි ඉන්නේ. ඉතින් අපේ මිනිස්සුන්ට බොහොම අමාරුවෙන් හම්බ කරලා පට්ට ආසාවෙන් කොල්ලෙක් කෙල්ලෙක් ගන්න ෆෝන් එක. එතකොට ඒ ගන්න ෆෝන් එකනොත් අපේ හොර වැඩක් කරලා තමන්ගේ සල්ලි වලට කියලා මං ආස නැහැ. මොකද මමත් ඔය වගේ ඇති තරම් හොර වැඩ වලට අහු වෙලා දිනා ඇති තරම් සල්ලි නාස්ති කරන් තියෙනවා. ඉතින් ඒ වේදනාව අය කාටවත් නොලැබෙන්න මම වටේ ඉන්න මිනිස්සුන්ට පුළුවන් තරම් මම හරි දෙය කියලා දෙනවා. ඉතින් ඔයාලා හැමෝම subscribe කරලා follow කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම අර website එකත් බලන්න. එහෙනම් ජය වේවා.